මචං මම මේ උඹෙන් නිකමට වගේ යන්නේ. උඹට කවදම හරි කිසිම හේතුවක් නැතුව දුකක්, බයක්, සතුටක් මොනවා හරි එහෙම සීන් එකක් මචං උඹට දැනිලා තියෙනවද? හරි. උඹේ S2 පාට, උඹේ කොණ්ඩේ ෂේප් එක. ඒ ඔක්කොම මචං ආවේ උඹේ DNA එකෙන්. උඹේ අම්මගෙන්, තාත්තගෙන්, එයාලගේ මුත්තලගෙන්. ඒක සිම්පල්. එතකොට මචං මේ ෆිසිකල් දේවල් විතරද DNA එකෙන් එන්නේ? හැඟීම් වලටත් මෙමරි එකක් තියෙනවනම් හිතපන් උඹේ මීමී මුත්තා. එයා මචං පට්ට දුප්පත්. හැමදාම රැට බඩගින්න නිදාගන්න. ඒ බඩගින්න ෆීලින් එක. ඒ නැති වෙයි කියන බය. ඒක මචං පොරගේ DNA එකේ පොඩි ස්කා එකක් වගේ ලියුණා. අවුරුදු 200කට විතර පස්සේ උඹ හොඳට කාලා බීලා ආතල් එකේ ඉන්න වෙලාවක එකපාරටම කිසිම හේතුවක් නැතුව උඹේ හිතට බයක් එනවා. සල්ලි නැති වෙයිද? කෑම නැති වෙයිද? ඔහම සීන් එකක්. ඒ බය මචං උඹේ නෙවෙයි. ඒක මචං උඹේ අර මීමී මුත්තගේ DNA එක ඇතුලේ හිර වෙලා තිබිච්ච අවුරුදු 200ක් පරණ මොකක් හරි හොල්මන් එකක් උඹේ ඇඟ ඇතුලෙන් කතා කරනවනම් එතකොට උඹේ පර්සනැලිටි එක ඒක උඹේ නෙවෙයි. ඒක මචං උඹට කලින් ජීවත් වෙච්ච උඹ කවදාවත් දැකලා නැති මිනිස්සු සිය ගානකගේ දිනපු දේවල්, පරාද වෙච්ච දේවල්, බයවල්, සතුටවල්, ආතල් දේවල් වලින් හැදිච්ච මොකක් හරි එකතු වෙලා හැදිච්ච සීන් එකක්, පැච් වර්ක් එකක් වගේ එකක්. උඹ මචං මනුස්සයෙක් නෙවෙයි, උඹ මැරිච්ච මිනිස්සු සිය ගානකගේ පුස්තකාලයක් වගේ එකක්. අපි හිතනවා මචං අපි අපේම ලයිෆ් එක ආතල් එකේ ජීවත් වෙනවා කියලා. නෑ මචං, අපි අපේ මුත්තලට විඳවන්න බැරි වෙච්ච දේවල් විඳවන, ඒගොල්ලන්ට සතුටු වෙන්න බැරි වෙච්ච තැන්වල සතුටු වෙන මොකක් හරි ලිවිං එකෝ එකක් වගේ එකක්. උඹට එහෙම ආයසරයක් කිසිම හේතුවක් නැතුව සතුටක් හරි දුකක් හරි දැනුනොත් මචං ඒක අමුතු සීන් එකක් නෙවෙයි. ඒ මචං උඹේ මොකෙක් හරි මීමුත්තෙක් උඹේ ඇස් වලින් ලෝකෙ දිහා බලලා හුස්මක් ගන්නවා වෙන්නේ නැති.